කොහොමද ඉතින් ඔයාලට එදා අපේ මා කඩේ වීඩියෝ එකේදී ගොඩක් පැල ඉවර වෙලානේ තිබුණේ. ඉතින් අපි අලුත් පැල ටිකක් ගෙනාවා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු බෝගන්විලා වලින්. මේ බෝගන්විලා මලුත් එක්ක මේ පැකට් 150යි වෙන්නේ. බලන්න ලස්සන පාටට තියෙනවා මේ. ගොඩාක් ලස්සනයි. මේ බලන්නකෝ. කොට මේ තියෙන්නේ ලොකු බෝගන්විලා. මේ පෝච්චෙස්සර දාජමුලට මේ පැකට් වල තියෙන්නේ. මේවා වෙන්නේ රුපියල් 500ක් වගේ තමයි. ඊගාවට අපි බලමු බෝගන්විලා එල්ලෙන පෝච්චි මේ තියෙන්නේ. ඔයාලට ගිය පාරත් මං කිව්වනේ එල්ලෙන පෝච්චි ඕනි එකක් අපේ 350යි වෙන්නේ කියලා. මේ තියෙන්නේ එල්ලෙන පෝච්චි. ඉතින් තව ටිකක් ඇතුලේ තියෙනවා. අපි ගිහින් බලමු. ඊට අපි බලමු ජපන් රෝස. මේ තියෙන්නේ ජපන් රෝස. මේක පොඩි පැකට්. ඒවා ඔක්කොගේ මල් තියෙනවා. ඒවා වෙන්නේ 150ක් තමයි. තව තියෙනවා වද වයි කලර් වද. ඒවා ඔක්කොම 150යි. තව තියෙනවා පවුඩර් පෆ්. පවුඩර් පෆ් වෙන්නේ 150යි. ගාව කලින් තිබුණ නෑ ඒක අලුතෙන් තමයි ගෙනාවේ. මේ තියෙන බෝවිටියා. මේක මුළු ගහ පිරෙන්නම දම් පාට මලක් තමයි හැදෙන්නේ. දැන් තියෙනවා පොහොට්ටු. තව අපි ගාව තියෙනවා මේ වගේ එල්ලෙන පෝච්චි ගොඩාක්. බිමට මෙල්ලිලා එක තියෙන්නේ. මේක තියෙන්නේ මල. මුළු පෝච්චියෙන් පිරෙන මල් පිපිලා හරිම ලස්සනයි. මේකත් එහෙමයි මල් වට්ටියක් වගේ පිපිලා පාට දෙකක් ඒකේ තියෙනවා. ඊගාවට ඒක තැඹිලි පාට හෝ රතු පාට තමයි ඒක පිපෙන්නේ. මේ තියෙන්නේ තවත් ලස්සන ජපන් රෝස. පාටයි. එල්ලෙන පෝච්චි. එතකොට මේ තියෙන්නේ පිටෝනියා. පිටෝනියා වෙන්නේ 150යි. තව අපි ගාව තියෙනවා මේ වගේ බයි කලර් දාස් එකක්. බයි කලර්. ඊගාවට අපි ගාව තියෙනවා මෙන්න මේ ජාතිය බටර් කප් කියන්නේ මේකට. ඒකේ බයි කලර් එක තියෙනවා. මේකේ රෝස පාට එක තියෙනවා. මේකේ තව සුදු පාට එක තියෙනවා. මේ තියෙන සුදු පාට එක. ඒවා 200ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ ඩේලියා පැල. ඩේලියා පැල 350යි. පෝච්චියත් එක්කම පෝච්චි එක හිටවලා තියෙන්නේ.
ඒකේ කහ පාටක් තියෙනවා. පාට දෙකයි ඊයේ ගෙනාවට අද වෙනකොට පාට දෙකයි ඉතුරු වෙලා තියෙන. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ දෙක විතරක් ගමු. පිටෝනියත් එහෙමයි ගොඩක් ගෙනාවා. ගෙනාව ගමම කට්ටිය ගෙනියනවා. මේ තියෙන ජේබ්‍රා 350ක් තමයි වෙන්නේ. ඔක්කොම පෝච්චි වල පිටවල තියෙන්නේ. මේ තියෙන්නේ රෝසත් ගෙනාව ගම ඔක්කොම ටික ගියා. රෝස ටිකේ තාම පොහොටු ටික දිග ඇරිගෙන ඉන්නේ. මේ ටිකේ පොහොටු දිග ඇරිච්ච ඔක්කොම ටික කට්ටියම ගෙනිච්චා. පෙරළු පැල තියෙනවා. එතකොට අපි ගාව තේ පැලක් තියෙනවා ළමයි. මේ තියෙන අපේ තේ පැල මෙච්චරයි ඉතුරුනේ. අපේ තේ පැල 10000 මෙච්චරයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. අපේ තේ පැල 35යි වෙන්නේ. ඉතින් අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු නේද? තව අපේ මාළුවෝ එහෙමත් ඉන්නවනේ. ඔයාලට ඉතින් අපේ මේ මල් පැල එහෙම ගන්නවා නම් පැහැසරා ප්ලාන්ට් නිවිතිගල 071 92 68 700 WhatsApp ඉන්නවා. WhatsApp message එකක් දාන්න. hello නම් post office එක හරහා වුණත් ඔයාලට ගන්න පුළුවන්. නැත්නම් ඕනි කෙනෙක් ඇවිල්ලා ගන්න. මේ තියෙන අපේ පැල තවාන. මේ තියෙන බෝඩ් එක. පැහැසරා ප්ලාන්ට් ඇන්ඩ් ඇක්වේරියම්. බස් නැවතුම් පොළස්සල නිවිතිගල. ඕනි කෙනෙක් ඉන්නවා නම් කෝල් කරන්න. ඕනි දෙයක් දැනගන්න WhatsApp එකට message එකක් දාන්න. 071 92 68 700